අපි platform එකක් හදමු. මේකේ චිත්‍රපට විතරක් නෙවෙයි, කෙටි චිත්‍රපට, cinematic documentaries, musical short films මේ වගේ හැම එකක්ම දාන්න පුළුවන්. හැබැයි ලංකාවේ ඉන්න ඕනම කෙනෙකුට ඒක නොමිලේ තමන්ගේ ෆෝන් එකෙන්, තමන්ගේ ටීවී එකෙන්, තමන් යූස් කරන ලැප්ටොප් එකෙන්, ඩෙස්ක්ටොප් එකෙන් මේකේ ඕනම ඩිවයිස් එකකින් බලන්න පුළුවන් එකක් අපි හදමු කියලා. එතනින් පටන් ගත්තා අපි දැන් වසර 4ක් විතර ගෙවිලා අන්තිමේට අද ඒ හදපු දේවල් ටික හදපු platform එක ඒ වගේම අපි එක තුල හැදුවා නාට්‍යාමයාමි කියන චිත්‍රපටිය. ඒ චිත්‍රපටිය ලංකාවේ සියලු දෙනාටම නොමිලේ kaputascinema.com කියන වෙබ් අඩවියේ බලන්න පුළුවන්. තව මේ platform එකත් එක්ක බැඳිලා තියෙන කාරණාවක් තියෙනවා. ඒ තමයි ලංකාවේ ඉන්න ක්‍රියේටර්ස්ලාට, දක්ෂයින්ට අවස්ථාවක් දෙන්න මේ platform එක හරහා. කහට ගස් දීලා ඉන්නවා නම් සිනමාවට සම්බන්ධ වෙන්න ආස කෙනෙක් වර්තමාන තත්ත්වය අනුව ඒකට එන්න ඕන කොළඹ. කොළඹට ආවත් ඔවුන්ට මේකට සම්බන්ධ වෙන්න හරි අමාරුයි. මොකද අද වෙනකොට ලංකාවේ චිත්‍රපටයක් හදන්න හා හදනවට වඩා අමාරු දෙයක් තමයි මේ චිත්‍රපටියක් පෙන්වගන්න එක. ඒ නිසා අපි බැලුවා මේක ලංකාවේ ඉන්න ඕනම කෙනෙකුට එයා දක්ෂ නම් එයාට වැඩක් කරන්න පුළුවන් නම් ඒ වැඩේ පෙන්වන platform එක හැටියට අපි කපුටා සිනමා ඩෙවලොප් කරමු කියලා. දැන් කට්ටියට දෙන්න පුළුවන් මේක ෆ්‍රී දුවන්නේ කොහොමද? කොහෙන්ද මේකට කන්ටෙන්ට් එන්නේ? මේකට ෆිල්ම් කොහොමද එන්නේ? අත්ත වශයෙන්ම කියනවා අපි සයිබර් සිනමා ක්ලබ් කියලා ලංකාවේ දිස්ත්‍රික්ක 25ම ක්ලබ් 25ක් අපි හදනවා. ඒක අනුරාධපුරයෙන් පටන් ගන්න. අපි ඔවුන්ට චිත්‍රපටය අධ්‍යක්ෂණයේ ඉඳලා ප්‍රොඩක්ෂන්, ඒ කියන්නේ ටී-බෝයි, අපි ටී-බෝයි කියන අපි ප්‍රොඩක්ෂන් වල ආදරයට කියනවා. ටී-බෝයි ගේ ඉඳලා ඩිරෙක්ටර් වෙනකන් තමන්ගේ වපසරේ ඇතුලේ මේ ඉන්ඩස්ට්‍රි එකට සම්බන්ධ වෙන්න ආස කට්ටියට ඒකේ අවස්ථාව සලසා දෙන්න අපි සයිබර් සිනමා ක්ලබ් එක ඇතුලේ ස්ථානය හදනවා. ඔවුන්ට ඕන এডুকেෂන් එක නම් ඔවුන් දන්නා නැත්නම් ඔවුන්ට ඉගෙන ගන්න ඕන නම් ඒකට අපේ ප්‍රවීණයන් ඉන්නවා. ඒ ප්‍රවීණයන්ගේ උදව් උපකාරය ඇතුව අපි ඔවුන්ව ට්‍රේන් කරනවා. ඒ වගේම ඔවුන් හදන නිෂ්පාදනය එලි දක්වන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් ඒකට අවශ්‍ය platform එක අපේ ගාව තියෙනවා. අපි ඒකට ඒ කට්ටියට අවස්ථාව සලසලා දෙනවා. සහ ඊගාව කාරණාව ඔවුන්ට අවශ්‍ය මුදල්. අද මේ අවස්ථාවට සහභාගී වෙන ලංකාවේ ඉන්න ව්‍යාපාර ශ්‍රේෂ්ඨයේ බොහෝ පිරිසක් මම කැමති මේ අවස්ථාවේ ඔවුන්ට යෝජනා කරන්න කපුටා සිනමා එක්ක එකතු වෙන්න. ඔබලාට බ්‍රෑන්ඩ් පොසිෂන් බ්‍රෑන්ඩ් එකට ලැබෙන වාසිය වගේම එතනින් එහාට ගිය සමාජ සත්කාරයක් මේක ඇතුලේ තියෙනවා. ගමේ ඉන්න දක්ෂයෙකුට තමන්ගේ නිර්මාණයක් කරලා ඒක ලෝකෙට පෙන්වන්න අවස්ථාව අපිට හදන්න පුළුවන්. ලංකාවේ ඕන තරම් නිර්මාණකරු ඉන්නවා. දක්ෂයෝ ඉන්නවා. හැබැයි ඔවුන්ට තියෙන ප්‍රශ්න දෙකයි තියෙන්නේ. ඔවුන්ට අවස්ථාවක් නැහැ. දෙක ඔවුන්ට සල්ලි නැහැ. ඔවුන්ට සල්ලි දෙන්න පුළුවන් නම් ඔවුන්ට අවස්ථාව දෙන්න පුළුවන් නම් ලංකාවේ හොලිවුඩ් මේ කියන ඕනම ඉන්ඩස්ට්‍රි එකකට තරඟ කළ හැකි තරමේ නිර්මාණ කරන්න පුළුවන් මිනිස්සු ඉන්නවා. මමත් ආවේ ගමෙන් මම ගමින් කොළඹට එනවා කම්පියුටර් ඔන් කරන්න කොහෙද කියලා දන්නේ නැතුව. හැබැයි අද මම IT ශ්‍රේෂ්ඨයේ රස්සාවක් හරි ව්‍යාපාරයක් කරා. මොකද අපේ පෞල් පහසුබිම තුළ පරිගණක පාවිච්චි වුණේ නැහැ. ඒකට මට අවස්ථාව තිබෙන්නේ නැහැ. හැබැයි මම කොළඹට ආවට පස්සේ මට මේ අවස්ථාවල ඒකෙන් මම ඉගෙන ගත්තා. ඒ වගේ ලංකාවේ ගම්වල තාමත් දක්ෂ මිනිස්සු ඉන්නවා. මම වගකීමෙන් කියන්නේ ඔවුන්ට අතහිත දෙන්න අවස්ථාව දෙන්න විතරයි නේ. එහෙම දුන්නොත් ඔවුන්ට තා දක්ෂ නිර්මාණ කරන්න